ගයිස් ඔයාලට කොහොමද? මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා. ඉතින් ඔයාලා thumbnail එකකින් දකින්න නැති අද වීඩියෝ එක මොකක්ද කියලා. ඉතින් මං එදා දවසේ vlog එකක් කරනවා කියලා හිතන් හිටියේ නෑ. ඒත් මට පස්සේ හිතුණා පවුලේ හැමෝමත් එක්ක ඉන්න හින්දා vlog එකක් මං කරනවා කියලා. ඉතින් අද vlog එක wedding vlog එකක්. ඉතින් මගේ ලොකු අම්මගේ දුවගේ වෙඩින් එක තමා තිබ්බේ. ඒ කියන්නේ මගේ අක්කගේ අයියාගේ වෙඩින් එක තමයි ඉතින් එදා තිබ්බේ. ඉතින් දැන් අපි හෝටල් එකට ඇවිල්ලා ඉන්නේ. ඇවිල්ලා ඉතින් අපි ඉස්සරවම ආපුවම කරේදී ෆොටෝ ගහපු එක තමා. මනමාලයා ඉන්න ඉතින් වෙලා තියෙන හින්දා ෆොටෝ ගහ හිටියේ. මේ ඉතින් ඉන්නේ අපේ බ්‍රයිඩ්. ඉන්නේ බ්‍රයිඩ්ගේ මල්ලිලු. බලන්නකෝ ඉතින් අතේ එල්ලිලා එන ලස්සන ඔන්න ඉතින් මේ දැන් වෙලාව අපේ මනමාලය පිළිගැන්වීමේ අවස්ථාවයි. අනේ ගොන් අම්මේ කොට කියන්නේ ඔන්න ඉතින් ටික වෙලාවක් ගියාට පස්සේ යාළුවා ගෙනගත්තා නෝ. ඉතින් යාළුවාගේ පෝරුවේ චාරිත්‍ර කරන්න තමයි ඉතින් මේ හදන්නේ.
ඔන්න යාළුවනේ ඉතින් මෙයා පොල් ගෙඩිය විදින්නේ අපේ මාමා. ඉතින් අපේ මාමා එකපාරටම පොල් ගෙඩිය බිඳලා දානවා බලන්නකෝ. මේ ඉතින් ඉස්සරහින් ඉන්නේ බ්‍රයිඩ්ගේ අම්මයි තාත්තයි. ඒ කියන්නේ මගේ ලොකු අම්මයි තාත්තයි තමයි. ලොකු තාත්තයි තමයි ඉන්නේ. ඔන්න ඔය විදිහට ඉතින් ඒවා එහෙම සිද්ධ වෙලා ඊට පස්සේ ඉතින් අපි ටේබල් එකට වාඩි වෙලා ඉද්දි අපිට බයිට් ගෙනත් දුන්නා. ඉතින් අපි ඒව කකා පොලේ කට්ටිය කයියක් කකා තමයි හිටියේ. මං ඉතින් කනබුන හැමදේම වීඩියෝ කරන්න පටන් ගත්තේ නැහැ. ඊට පස්සේ ඉතින් අපේ ඊට පස්සේ ඉතින් මනමාලයාගේ මනමාලිගේ ෆ්‍රී ෂූට් එක දාලා තිබ්බ බලන්න. ඉතින් අපි ඒක බල තමයි ඉතින් ඊට පස්සේ හිටියේ. මෙතනින් පස්සේ ඉතින් උන කිසිම දෙයක් මම වීඩියෝ කරේ නැහැ. ඊට පස්සේ ඉතින් අපේ වෙලාව තමයි ආවේ. ඉතින් ඩාන්ස් කරන වෙලාව තමයි ආවේ. ඉතින් ඒ වෙලේ අපි ඩාන්ස් කර තමයි හිටියේ. ඉතින් මට මේකේ සින්දු ඇතුව දාන්න බෑ. මොකද කපනට කොපිරයිට් වදිනවා. ඒකට ඉතින් මම සමාව ඉල්ලනවා. ඔන්න ඉතින් මෙතනින් මගේ බ්ලොග් එකත් ඉවරයි. ඉතින් බ්ලොග් එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. එහෙනම් ඉතින් මම අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. ඉතින් මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරන් යන්න, like එකකුත් දාගෙන, comment එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම්. bye.